ආයුබෝවන් පුතාලා හැමෝටම මම පුතාලට නිරන්තරයෙන්ම සිංහල භාෂා දින තරඟවල අලුත්ම තොරතුරු වගේම තරඟ පවත්වන ආකාරය දැනුවත් කරගෙන ආවා. මම අද හිතුවා පුතාලත් එක්ක සාකච්ඡා කරන්න. සිංහල භාෂා දින තරඟවල කතික තරඟවලදී අවස්ථා දෙකක් ඔබට ඉදිරිපත් කිරීමට ලැබෙනවනේ. වෙනදා නම් එක මාතෘකා දෙකක් තෝරගෙන එයින් එකකට කතා කරන්නට ලැබිලා ඒ අවස්ථාවෙන් තරඟය අවසන් වුණා. මෙම වර්ෂයේ සිට බලාපොරොත්තු වෙනවා ෂණික කතාවක් දුන්නහම පුතාලා කොහොමද කරන්නේ? සාමාන්‍යයෙන් සාමාන්‍ය දැනීම තියෙන දරුවෙක් විදියට පිරිසක් ඉදිරියේ අපිට කතා කරන්නට සිද්ධ වෙන පොදු අවස්ථාවන් තමයි මේකෙදි තෝරගෙන තියෙන්නේ. මම පුතාලට මීට කලින් වීඩියෝ පටයකදී එලෙස පුතාට ලැබෙන තේමාවල් කිහිපයක්ම තේමා මොනවද කියලා ඉදිරිපත් කරලායි තියෙන්නේ. පුතා බැලුවේ නැත්නම් මේ වීඩියෝ එක බලලා මේක බලනවා නම් වැඩි හොඳයි කියලා මං හිතන්නේ. එතකොට පුතාට අවබෝධයක් තියෙනවා. එහෙනම් මුලින්ම පුතා කරන්නේ මාතෘකා දෙකෙන් එකක් අරගෙන විනාඩි 5ක් සූදානම් වෙන්න හම්බෙලා කතාව කරනවා. ඊට පස්සේදී ඔයාලට විනිශ්චය මණ්ඩලය දෙනවා තේමාවක්. ඒකට අදාළව කතාවක් ඉතාම කෙටියෙන් නිර්මාණය කරගෙන කරන්න. ඒකට වෙලාවක් දෙන්නේ නැහැ. මාතෘකාව දුන්නා පුතා හිතලා මොනවා හරි කතා කරන්නයි ඕනේ. ඉතින් මොනවා හරි කතා කරන්නම් කිව්වට බැහැනේ. අදාළ දේනේ කතා කරන්න ඕනේ. ඒ විතරනේ ලකුණු ලැබෙන්නේ.